ලෝකයෙන් සංග්‍රහ බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ලෝකයට සංග්‍රහ කරන්න. ලෝකයෙන් සත්කාර බලාපොරොත්තු වෙන්න එපා. ඔබ අනිත් අයට සත්කාර කරන්න. අනිත් අයගෙන් ගෞරවය බලාපොරොත්තු වෙන්න එපා. ඔබ අනිත් අයට ගරු කරන්න. මේ පරියාය තමන්ගේ හදවතට ගත්තොත් ජීවිතය ගොඩාක් පහසු වෙයි. අපි ගොඩාක් වෙලාවට ජීවිතය අපහසුවෙන් ගත කරන්න හේතුව බලාපොරොත්තු වෙනවා ලෝකෙන් සංග්‍රහ. බලාපොරොත්තු වෙනවා ප්‍රශංසා සත්කාර. බලාපොරොත්තු වෙනවා ගෞරවේ. හැබැයි මේ බලාපොරොත්තු වෙන දේ අපි දෙනවද කියන එක ගැන අපිට අවධානයක් නැහැ. බොහෝ වෙලාවට අපි ලෝකයෙන් සංග්‍රහ බලාපොරොත්තු වුණාට අපට සංග්‍රහ ලැබෙන්නේ නැත්තම් එතන දෝෂේ තියෙන්නේ තමන් ළඟමයි. ලෝකයෙන් ගෞරවේ බලාපොරොත්තු වුණාට ගෞරවේ ලැබෙන්නේ නැත්තම් දෝෂේ තියෙන්නේ ලෝකයාගේ නෙමෙයි. තමන්ගේ ළඟයි. අද මේ දහම් පදින් ඔය අර්ථේ පින්වතුන්ට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මේ ජීවිතය ගත කරනකොට අපි සත්කාර ලබනු කැමති නම් ඇත්තෙම අපි කර යුත්තේ පින්වතුනේ සත්කාර ලබන්න ආසාවේ මේ අයෝ මට සත්කාර කරනවා නම් කියලා හිත ඉඳීම නෙමෙයි. අපි අන් අයට සත්කාර කළ යුතුයි. සත්කාර කරන්න. සත්කාර කරන්නෙක් ලබනවා. එහෙම නැත්තම් සත්කාර කරන කෙනාට තමයි සත්කාර ලැබෙන්නේ. ගෞරව දක්වන කෙනාට තමයි ගෞරවේ ලැබෙන්නේ. සංග්‍රහ දක්වන කෙනාට තමයි සංග්‍රහ ලැබෙන්නේ. ඒ නිසා මේ ජීවිතය ගත කරනකොට අපිත් එක්ක එකට ඇසුරු කරන්න අපිට මුණ ගැහිලා ඉන්න පිරිසට ඔබ ගෞරව දක්වන්න. ඔබ සත්කාර කරන්න. ඔබ ඒ අයට සංග්‍රහ කරන්න. ඔබ ඒ අයට උදව්පදව් කරන්න. ඒ කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු නැති අපේක්ෂා රහිත සිතකින් සංග්‍රහ කරන්න. සාමාන්‍යයෙන් අපේක්ෂා තියාගෙන සංග්‍රහ කරාම උදව්පදව් කරාම ඒ අපේක්ෂාව අපට වෙහෙසක් කරන් එනවා. ඒ කියන්නේ අපි උදව්වක් කරලා අපි බලාපොරොත්තු වෙනවා අපිට පෙරලා උදව්වක් කරනකම්. මං උදව් කළා මට කරන්න නැතේ උදව්ව. අපි උදව්ව කිරීමේ සතුටත් අපිට එතකොට නැහැ. අපි තුමු පින්කමක් කරනවා. පින්කම කරලා ඒ පින්කමේදී තමන්ව සිහිපත් කරයි කියලා අපි බලන් ඉන්නවා. සාමාන්‍යයෙන් පින්කමක් කරනවා කියන එක කොච්චර සන්තෝෂයක්ද නේ? පින්කමේදී මට ප්‍රශංසාවක් ලැබෙයි කියලා බලන් හිටියොත් ප්‍රශංසාව නොලැබුණොත් අර සන්තෝෂය ඔක්කොම ඉවරයි. අපරාධය ඒක. ඒ නිසා හොඳට හදවතට කාවද්ද ගන්න ඕන අදහසයි. ලෝකයට සංග්‍රහ කරන්න. ලෝකයෙන් සංග්‍රහ බලාපොරොත්තු වෙන්න එපා. ලෝකයට ගරු කරන්න. මේකට ඇසුරු කරන අයට ගෞරවය දක්වන්න. අන් අයගෙන් ගෞරව බලාපොරොත්තු වෙන්න එපා. අනිත් අයට සත්කාර දක්වන්න. අනුන්ගෙන් සත්කාර බලාපොරොත්තු වෙන්න එපා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ සුන්දර අර්ථේ සංඝහවත්තු සූත්‍රය. අද අපි විස්තර කරගන්නේ මේ දෙසුම. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාරනවා චත්තාරිමානි භික්කවේ සංඝහා වත්තුනි. මහණෙනි සංග්‍රහ වස්තු 4ක් තිබේ. සංග්‍රහ වස්තු කියලා කිව්වේ සංග්‍රහ කරන ක්‍රමවේද 4ක් තියෙනවා. කතමානි චත්තාරි මොනවද ඔය 4? දානං දානය සංග්‍රහ කිරීමට තිබෙන ක්‍රමයකි. අපි දන් දෙනවා නම් ඒක අනෙක් අයට සංග්‍රහ කරන්න තියෙන ක්‍රමයක්. අන් අයට දන් දීම මොනවා හරි භෝජනක් වෙන්න පුළුවන්, පානයක් වෙන්න පුළුවන්, රස විඳින දෙයක් වෙන්න පුළුවන්, වෙන පරිභෝග කරන යම්කිසි භාණ්ඩයක් වෙන්න පුළුවන්, ඇඳුමක්, විලේපනයක්, මේ ඕනම දෙයක්. දානය, දන් දීම සංග්‍රහයක්. ඒ සංග්‍රහය අප විසින් ලෝකයට කළ යුතු එකක්. අපි තමයි ඒක ලෝකයට දිය යුත්තේ.
දානේ අපිට අනිත් අයට සංග්‍රහ කිරීම පිණිස තියෙන ක්‍රමවේදයක්. ඒ ක්‍රමෙන් තමයි අපිට අනිත් අයට සංග්‍රහ දක්වන්න තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අනුන්ට සංග්‍රහ දක්වන ක්‍රම ටික තමයි අපිට කියලා දෙන්නේ. අනුන්ගේ සංග්‍රහ ලබන්න ආස කරන්න මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක කියලා නැහැ. අනිත් අයට සංග්‍රහ කරන්න ඕන අපි දානේ. අද මේ ධර්ම දානය කරන පින්වතුන්ලා මේ ලෝකේ දෙන්න තියෙන දාන අතරේ අග්‍රම දානෙ දෙනවා. සබ්බ දානං සියලු දානයන් ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවා ධර්ම දානය දිනයි. ධර්ම දානයට වඩා වෙනත් කිසිදු දානයක් නැත්තේ. ධර්ම දානයත් පරද්දගෙන යන දානයක් නැහැ. ධර්ම දානය තමයි අග්‍රම දානය. ඉතින් කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? තමන් අනිත් අයට ධර්මයේ දන් දෙනවා. දානය අපූර්ව දෙයක් පින්වතුනි.